පුවත් ලාදසනින් දැන ගැනීමට නාලිකාව සබස්ක්‍රයිබ් කරමින් එකතුවන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. දෙවුන්දර දෙවිනුවර දකුණු වාහල්කඩ ඉදිරිපස මාර්ගයේදී ක්‍රූර ලෙස අමානුෂික ඝාතනයට ලක්වුණු ප්‍රධාන ඉලක්කකරුවෝ යොමේෂ් නදීෂාන්ගේ මව සහ පියා මෙවන විට අපේ රටේ ජනප්‍රිය මාධ්‍යවේදියෙකුගේ වැඩසටහනට පැමිණ සියලු කාරණා හෙළිදරව් කර තිබුණා. එහිදී මෙතෙක් හෙළි නොවුණු විශේෂ හෙළිදරව්වන් කිහිපයක්ම යොමේෂ්ගේ මව චන්දිමා මහත්මිය සහ පියා ධර්මදාස මහත්මයා විසින් හෙළි කර තිබුණේ තමන්ගේ ජීවිතය පිළිබඳව ඇති අනියත බව පිළිබඳවද නොතකමින්. ඉතින් මේ අතරයි විශේෂම කාරණයක් තව හෙළිවන්නේ. ඒ යොමේෂ් ඝාතනය වන්නට ප්‍රථමයෙන් පුතාට කෝල් එකක් ගත්තමන් අපේ ගෙදර ඉන්න අනිත් පුතාගේ ෆෝන් එකෙන්. අවසාන කෝල් නම්බරේ ඒක එන්නේ නැද්ද කියලා අහලා. එතකොට පුතා මට කිව්වා අම්මේ මං බයික් එකේ එන ගමන් ටවුන් එකේ කිව්වා. ඒ පුතා ටවුන් එකේ කියනකොටම තමයි මට හිතෙන විදිහට මට සැක හිතෙන විදිහට වාහනෙන් ඇවිල්ලා පුතාවලව හප්පන්නේ. ඒකනේ පුතාගේ ෆෝන් එකත් විසි වෙලා යන්නේ. ෆෝන් එකටත් වෙඩි වැදිලා ෆෝන් එකත් ගන්න දෙයක් නැහැ. ඉතින් යොමේෂ් ඝාතනය වන්නට ප්‍රථමයෙන් ඔහු අවසානයේටම කතා කර තිබුණේ තමන්ගේ අම්මත් එක්ක. පුතා කෝල් එක කට් කරාට පස්සේ විනාඩි 5ක් විතර ඇති. රතිඤ්ඤා පත්තු කරලා වගේ ලොකු සද්දයක් අපිට ගෙදරට ඇහුණා. ඊට පස්සේ මට කෝල් එකක් ආවා මහත්තයාගේ යාළුවෙක්ගෙන්. ඊටත් එයා හිතලත් නෑ මගේ පුතයි කියලා. ධර්මසිරි අයියේ චුට්ටක් බලන්න. සිංහාසනේ දේවාලේ ළඟ වෙඩියක් තියලා තියෙනවා ළමයි දෙන්නකොට. කවුද මේ ළමයි දෙන්න කියලා බලන්න කියලා. මහත්තයා ඒත් එක්කම ෆෝන් එකත් අරගෙනම දුවනවා පාර දිගේ. අපේ ගේ කෙට්ටුව රිදි මහන ගෙදර නංගිලගේ වීල් එකක් තියෙනවා. ඒ වීල් එකේ මහත්තයා යනවා. යනකොට ඊට පස්සේ වීල් එක ආපස්සට එනවා. ඒ වීල් එකේ මමත් නැගලා ගිහින් තමයි පුතා කියලා අඳුනගත්තේ.